ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පැහැපත් ලස්සන හෙල්දි ස්කින් එකක් ලබා ගන්න පුළුවන් සිම්පල් ටිප්ස් ටිකක්. ඉතින් මේ ටිප්ස් ටික ෆලෝ කරොත් එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට්ස් නැතුව ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න ඔයාලටත් පුළුවන්. Check it. Check it. Check it out. Check it out. Check. පළමුවෙන්ම අපි බලමු කෑම ගැන. ස්කින් එක ලස්සන වෙන්න 80%ක්ම බලපාන්නේ අපි කන දේවල්. විටමින් C තියෙන පළතුරු වර්ග. ඒ කියන්නේ දොඩම්, ගස් ලැබු peer වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම කොළ වර්ග. ගොටුකොළ, නිවිති, මුගුණු වෙන්න වගේ අපිට ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව දවසට වතුර වීදුරු 6-8ක් අතර බොන්න පුළුවන් නම් අපේ ශරීරයට ඉතාමත් හොඳයි. මම මේ ගැන ඒ කියන්නේ ලස්සන වෙන්න කන්න ඕනි කෑම ගැන ඔයාලට ඉස්සෙල්ලත් පැහැදිලි වීඩියෝ එකක් අරන් ආවා. මම ඒ වීඩියෝ එක ඔයාලට බලන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරන්නම්. දිනකට දෙවතාවක්වත් මුහුණ හොදන්න ඕනි. මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න ඕනි. සූර්ය කිරණෙන් ආරක්ෂා වෙන්න සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න ඕනි. මේ තුන දිගටම කළාම කුරුලෑ අඳුරු ලප අඩු වෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි නිින්ද කියන්නේ. දිනකට පැය 7-8 අතර නිදා ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඒ වගේම රැට ඔයාලා නිදි මරනව නම් ඒකත් අඩු කරගන්න ඕනේ. මම මේ කියන දේවල් භාවිතය පාලනය කිරීම හෝ ඉවත් කිරීම සිදු කරනවා නම් ඉතාමත් හොඳයි. අංක 1. අහිතකර ආහාර වර්ග භාවිතය අවම කරන්න ඕනේ. අංක 2. වැඩිපුර මේකප් භාවිතය අඩු කරන්න ඕනේ. අංක 3. මුහුණ නිතරම ස්පර්ශ කිරීමෙන් වළකින්න ඕනේ. මේ දේවල් ස්කින් එකට හානි කරනවා. කෝමාරිකා ජෙල් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. එය සම සෞම්‍ය කරනවා. ඒ වගේම දෙහි සහ මී පැණි එකට එකතු කර මිශ්‍රණයක් සාදා සතියකට දිනයක් හෝ දෙකක් පාවිච්චි කරනවා නම් ඉතාමත් හොඳයි. මේවා ඉතාමත් ආරක්ෂිත සුළු ක්‍රියාවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. මට කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ලස්සන වැඩි කරගන්න පුළුවන් tips ගැන මගෙන් දැනගන්න. තවත් ලස්සන වීඩියෝ නරඹන්න. තවත් ලස්සන වෙන්න tips එක ආයෙත් එන්නම්. See you in the next video.